ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳව. අපි වැළුව අපේ රාජ්‍ය සේවයේ තියෙන ගැටලු දෙකක් හඳුනාගත්තා. එකක් අපේ රාජ්‍ය සේවකීන් රට අත්හැරලා යන යම් විශේෂ වෘත්තීමේ නිපුණතාවයක් තියෙන කණ්ඩායම් රට ඇතහැරලා යන ප්‍රවණතාවයක් තියෙනවා. එක. දෙක යම් හැකියාවක් වෘත්තීමේ නිපුණතාවයක් තියෙන කෙනෙක් රාජ්‍ය සේවයට ආකර්ෂණය කරගන්න බැරි දුබලතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ කුසකර්ම අමාත්‍යාංශය ගත්තොත් එහි ලේකම්වරයා විශාල සේවක සංඛ්‍යාවකට වගේම විශාල ජනතාවකට කාර්යයන් වෙනුවෙන් මැදිහත් වෙන ලේකම්වරිය. හැබැයි යම් සමාගම ප්‍රධාන විධායක නිලධාරියෙක් මිලියන 4-5ක් ගන්නකොට අපේ ලේකම්වරයෙකුට ලැබෙන සොච්චම් වැටුපක්. අපිට ඉතාලම ඒ පිළිබඳ ධාරිතාවක් තියෙන නිලධාර කණ්ඩායම් රාජ්‍ය සේවයට ආකර්ෂණය කරගන්න බෑ. රාජ්‍ය සේව වැටුප් ඉතාමත් පහළ තලයක තිබුණේ. ඒ නිසා රට ඇත්තර යාම සහ හැකියාවන් සහිත කණ්ඩායම් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමේ දුබලතාවයක් තිබුණා. ඒ නිසා අපි කල්පනා කරා මේ අසීරුතාව මැද්දේ හරි රාජ්‍ය සේවකගේ මූලික වැටුපේ ඉතාමත් දැනෙන වැඩි කිරීමක් කරන්න ඕන කියලා. අපි කරා. මම හමුණා වෘත්ති සමිති ගණනාවක් මේ කාලේ. හැම වෘත්තීය සමිතියම කිපි කතාව මොකක්ද? අපි අපේක්ෂා නොකරන ලද මූලික වැටුපේ වැඩිවීමක්. ඔබ හිතුවෙත් නෑ. හරිද? ඒ සේවක හිතුවේ මේ මූලික වැටුප වැඩිවීම. රුපියල් 53000ක වැටුප ගන්න කෙනෙකු වැටුප රුපියල් 94000ක් වගේ වැඩි වෙන අවස්ථා. සටන් කරලා ඉල්ලුවේ මෙහෙම මූලික වැටුප වැඩිවීම පිළිබඳ සංවාදයක් තිබුණා. මේක අපිට හරි ලේසි රුපියල් 10000ක් එල්ලගෙන ගියා නම් එල්ලන්න තිබුණා. 25000ක් එල්ලන්න තිබ්බා. හරිද? නමුත් විද්‍යාත්මක ක්‍රමයකට මේ මූලික වැටුප වැඩි කිරීම පිළිබඳ අපි තීරණයක් ගත්තා. මේ රාජ්‍ය සේවයට ඒ ධාරිතාව තියෙන කණ්ඩායම් කැඳවන්න ඕන. අද අපිට රාජ්‍ය සේවයට හොඳ ඇකවුන්ටන්ට් කෙනෙක් ගන්න අමාරුවක් තියෙනවා. අපි විශේෂම IT ශාස්ත්‍රය පිළිබඳව අපි අධ්‍යයනය කරමින් යනවා. වෙනම පැකේජ් එකක් අපි දෙන්න ඕන IT ශාස්ත්‍රය මේ රාජ්‍ය සේවයට ගේන්න. එහෙම නැත්නම් බෑ. නිකන් කොම්පියුටර් ඔබ නායි ඉඳලා හරියන්න අපි මේ කරන වැඩේට යන්න. මොකද විශේෂ හැකියාවන් ධාරිතාවන් තියෙන කණ්ඩායම් රාජ්‍ය සේවයට කැඳවන්න නම් ඒ රාජ්‍ය සේවය යම් ආකර්ෂණීය වැටුප් තලයක පිහිටවන්න ඕන. අපි ඒ දේ කරා. ඒ කියන්නේ අපි ආකාර කීපයක සහනය. එක අපි ඒගොල්ලන්ට දුන්නා මූලික වැටුපේ වැඩි කිරීමක් කරා. දෙක ඒගොල්ලන්ට අමත නිවාඩු දිනයක වැඩ කරනවා නම් නිවාඩු දිනයක වැඩ කරන ලැබෙන ප්‍රමාණය වැඩි කරා. දැන් මේ අප්‍රේල් මාසයේ පළවෙනිදාට පෙර මේ කාලේ කවුරු හරි කෙනෙක් නිවාඩු දිනයක වැඩ කරා නම් ඒ නිවාඩු දිනේ වැඩ කරාට වඩා වැඩි වැටුපක් අප්‍රේල් මාසයේ පළවෙනිදාකින් පස්සේ හම්බ වෙනවා. කවුරු හරි කෙනෙක් අමතර රාජකාරී හෝ අමතර කාලයක් වැඩ කරා නම් පැයක් දැන් පැයකට ගෙවන ගානට වඩා වැඩි ගානක් පැයකට හම්බ වෙනවා අප්‍රේල් මාසයේ ඉඳන්. අපි ඒක වැඩි කරා. වැටුප් වර්ධක කවදාවත් සාකච්ඡාවක් තිබුණා වැටුප් වර්ධක ගැන. අපි කල්පනා කරා මේ වැටුප් වර්ධක ඉතා සොච්චම් වැටුප් වර්ධකයක් තියෙන්නේ. අපි තීරණය කරා 80%කින් මේ වැටුප් වර්ධක වැඩි කරන්න. රුපියල් 250ක වැටුප් වර්ධකයක් තියෙන කෙනෙකුට රුපියල් 450ක් ලැබෙනවා. රුපියල් 500ක වැටුප් වර්ධකයක් තියෙන කෙනෙකුට රුපියල් 900ක් ලැබෙනවා. වැඩි කරා. රටේ තොටේ සිදුවන උණුසුම් පුවත් දැන ගැනීමට අභිමානී ව්ලොග්ස් YouTube channel එක අදම subscribe කරන්න. බොහොම ස්තුතියි.